හරි පුතේ එතකොට අපි 34 වෙනි ප්‍රශ්නේ නෙමෙත්තුවේ ඊගාට 34 වෙනි එකට උත්තරේ දුන්නේ නැහනේ අපි 34 වෙනි ප්‍රශ්නේ දැන් සාකච්ඡා කරමු ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් සම්බන්ධව තමයි මේකෙදී අහන්නේ මේකෙදී පළවෙනියටම ATM කාඩ් පත හා රහස් අංකය ඇතුළත් කිරීම සිද්ධ වෙනවා ඊගාට ප්‍රමාණවත් මුදල් තිබේද කියලා පරීක්ෂා කරනවා ඊළඟට තමයි මුදල් සහ රිසිට් පත එන්නේ එහෙනම් උත්තරේ A C B බවට පත් වෙන්න ඕනේ. එහෙනම් A C B කියලා කියන්නේ උත්තරේ 2. ඊළඟට 35 ඊ රාජ්‍ය පාලනයට උදාහරණයක් වන්නේ කුමන ක්‍රියාවලියද කියලා අහන්නේ. ඊ රාජ්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. ඒතර ඊ රාජ්‍ය කියලා කියන්නේ රජයක් තම රටේ පුරවැසියන්ට සමාගම් වලට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග ගනුදෙනු කරනකොට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගන්න එක තමයි ඊ රාජ්‍ය කියලා කියන්නේ. එතකොට ඊ රාජ්‍ය තුළ සංකල්ප කීපයක් තියෙනවා. G to G, G to B, G to C සහ G to E කියලා. ඉතින් මේ 10 වසර මුල් පාඩමේ ටික තියෙනවා. එතනින් තමයි මේ ප්‍රශ්නේ හැදලා තියෙන්නේ ඔයාලට. ඉතින් ඊ රාජ්‍ය පාලනයට උදාහරණයක් වන්නේ කොහොමද කියලා අහන්නේ. 35ට උත්තරේ වෙන්නේ 3 මාර්ගගත විවාහ සහතිකයක් ලබා ගැනීම කියන එක තමයි උත්තරේ වෙන්නේ. 36 වෙනි එකට internet of things 36 උත්තරේ බවට පත් වෙන්නේ 2 අන්තර්ජාලයට සම්බන්ධ වාහන වෙබ් කැමරා විදුලි බල්බ ආදීන් ඒ සමන්විත වේ කියන එක තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට 37 තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ICT වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් ස්ථාපනය කළ ආයතනය කුමක්ද කියලා අහන්නේ. රජය විසින් IT දියුණු කරන්න ස්ථාපනය කරපු ආයතනය වෙන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ICTA. උත්තරය 2. ඊගාට 38 වෙනි එකේදී අහන්නේ පහත සඳහන් කරුණු සලකන්න. ගිනි පවුර, මුරපදය, අඛණ්ඩ විදුලි සැපයුම, උපස්ථානය. එතකොට මෙතනින් 38ට ඉහත කරුණු අතරින් පරිගණකයක් තාර්කිකව ලොජිකලි ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අහන්නේ. AB සහ D මගින්. AB සහ D. මේ දෙවෙනි එක තමයි උත්තරේ බවට පත් වෙන්නේ. 39 පහත ප්‍රකාශ සලකන්න. නොදන්නා වෙබ් අඩවි විනුවලින් භාගත කිරීම, පෞද්ගලික තොරතුරු ආගන්තුකයන් හා බෙදා ගැනීම, ආරක්ෂිත වෙබ් අඩවි භාවිතය. ඉහත ප්‍රකාශ අතරින් අන්තර්ජාලයේ භාවිතයේදී යහපත් පුරුදු වන්නේ මොකද්ද කියලා අහනවා. ඒතර අන්තර්ජාලය පාවිච්චි කරනකොට ඔයාලා දන්නවා වැරදි වෙන්න පුළුවන්. ඊට ඒකේ අනිත්‍ය ප්‍රතිඵල තියෙන්න පුළුවන්. ඉතින් මේවෙන් ඉහත ප්‍රකාශ අතරින් අන්තර්ජාලයේ භාවිතයේදී යහපත් පුරුදු මොනවද කියලා අහන්නේ. 39 උත්තරේ C විතරයි. මේකේ තියෙන ආරක්ෂිත වෙබ් අඩවි පමණක් අන්තර්ජාලයේදී පාවිච්චි කරන්න පුරුදු වෙන්න. අවසාන ප්‍රශ්නේ ප්‍රශ්න 40 යතුරු පූර්ව හා භෞතිකයේ භාවිතයේදී මැණික් කටුව නිසි පරිදි තබා ගැනීමට ඔබ අසමත් නම් ඉතින් අපි දන්නවා මැණික් කටුව කියලා කියන්නේ අතේ කොතනද කියන එක. ඔබට මුහුණ පෑමට සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලුවක් මොකක්ද කියලා අහන්නේ. කපාල දෝනා සහ ලක්ෂණය කියන එක. හරි. නිවැරදි ඉරියව් භාවිතය සම්බන්ධව ඔයාලට උගන්වන්න හැම 6 වසරේදී. ඉතින් මැණික් කටුව නිසි පරිදි තබා ගැනීමට අපොහසත් වුණොත් අසමත් වුණොත් කපාල දෝනා සහ ලක්ෂණය කියන එක තමයි තියෙන්නේ. හරි. එහෙනම් පුතේ ඔතනින් ආකෘති පත්‍රය සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊළඟට අපි මීට අදාළ තව අනුමාන ගොඩක් දානවා මේකට අමතරව. ඉතින් ඒ නිසා මේ වීඩියෝ සියල්ලම බලලා Taman ජිට් එක හරියට ලියා ගන්න.